say you'll catch me. Promise that you'll catch me. Promise that you'll catch me. Hello ඉතින් friends ඔන්න ඉතින් තුෂාරගෙන් නැවතාවා. ඉතින් friends මොකද වෙන්නේ මේ දවස් ටික ඉතින් කැපිලා තමයි හිටියේ. ඉතින් හෙන කාලයකට පස්සේ කම්බැක් එකක් දෙනවා. ඉතින් මම දැන් live කරගෙන නැවතුවා. හරිද? දැන් කෙලින්ම වීඩියෝ පැත්තට බැස්සා. ඔන්න ඉතින් මගේ පළවෙනි content වීඩියෝ එකට ඔයගොල්ලෝ like කරලා comment කරලා share කරලා sub එකක් දෙන්න. ඔයගොල්ලෝ ඉතින් මේ ගොඩක් කට්ටිය කරන්නේ වීඩියෝ එක බලනවා. හරිද? ඊට පස්සේ සබ්ස්ක්‍රයිබ් කරනකොට තමයි යන්නේ. ඉතින් friends එහෙම කරන්න ඒවා. හරිද? හැමෝම ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මම මේ වීඩියෝ හදන්න පට්ට මාසයක් වෙනානේ. ඉතින් මගේ ස්ටෝරි දෙන්න නැති වෙලාවේ මම මේක අමාරුවෙන් තමයි එඩිට් කරලා දැන් මට වීඩියෝ එක රෙකෝඩ් කරලා ඉතින් ඔයගොල්ලන්ට දෙන්නේ. ඉතින් අදගෙන ආව ඉතින් develop option on කරගන්න විදිය. ඉතින් ඒක friends මෙහෙම. game එක හද්දී කියන විශේෂයෙන් free fire එක හද්දී මේ DPI කියන එක අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒකෙන් තමයි මම මේ වීඩියෝ එක අදගෙන ආවේ. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ මේකේ තියෙන විදිහටම වීඩියෝ එක බලලා ඕගොල්ලන්ට තියෙන්නේ develop option කරගෙන ඕගොල්ලන්ට අදාළ මේ DPI ගන්න දාගන්න. එහෙනම් ඉතින් දැන් බලමු අපි ඒක ඔන් කරගන්නේ කොහොමද කියලා. හරි ඉතින් දැන් ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ ඕගොල්ලෝ ෆෝන් එකේ setting එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඒක ඕපන් කරලා search bar එකේ හරි නැත්නම් පොඩ පාටට යද්දී හරි TI ඕගොල්ලන්ට about phone කියලා එක about phone කියන එක නැති වුණොත් එහෙම ඕගොල්ලෝ search bar එකේ search කරගන්න තියෙනවා. අපි ඒක තුලට ගියාට පස්සේ win number කියලා යටු තියෙනවා. ඊට පස්සේ ඒක අපිට තියෙනවා අට සැරයක් touch කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ pattern එක හරි pin number එක හරි password එක හරි අහන්න. හරිද? ඉතින් මේක දීලා ඉදිරියට අපිට යන්න තියෙනවා. මේ about කියන මේ phone එකෙන් ඊට පස්සේ අපි අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ search bar එකේ develop option කියලා search කරගන්න. ඉතින් මගේ එහෙම search කරන්න ඕනේ නැහැ. මගේ system වලට ගිහලා advance එකට දීලා develop option කියලා තියෙනවා. ඒක දැන් අපේ develop option on එකලා තියෙන්නේ. ඉතින් අපි ඒක තුලට ටිකක් දුර යද්දී අපිට හම්බ වෙනවා මෙන්න මේ විදියට DPI එක. ඒක අපි ඉතින් ඒක touch කරලා අපිට දෙන්න තියෙන්නේ තමන්ගේ ෆෝන් එකට සෙට් වෙන DPI ගන්න. මගේ දැන් කාර්ය 38ට මම ඒක දීලා ඔකේ දෙනවා. ඉතින් මේක තමයි මගේ DPI ගන්න. ඉතින් මේකට තමයි DPI හදා ගන්නවා කියන්නේ. තව එක සෙටින් තියෙනවා. තව හොඳට මේ ඒ කියන්නේ මම ගෙනාව මේ ගෙනාවේ DPI විතරක් හදාගන්න. ඒ හින්දා මම මේ වීඩියෝ විතර ගෙනාවේ විතරයි. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් මම හිතනවා මේකේ තියෙන විදිහටම ඔයගොල්ලෝ develop option on කරගන්න තියලා. ඉතින් ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ DPI එක ඒ කියන්නේ DPI හදාගන්නේ කොහොමද කියලා. ඉතින් develop option on කරගෙන DPI හදාගන්න විදිහ මම ඉතින් කියලා දුන්නා. ඉතින් ඕගොල්ලෝ set වෙන DPI එකක් දාගන්න තියෙන්නේ ඕගොල්ලන්ට. ඉතින් එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ඒ කියන්නේ මේ වගේ content වීඩියෝ එකකින් අපි ඉස්සරහට set වෙමු. ඉතින් ඉස්සරහට giveaway ටිකක් තියෙනවා දෙන්න. එහෙනම් ඉතින් අදට කැපෙනවා ඉතින් හැමෝටම බලන් හිටිය කට්ටිය හැමෝටම thank you කියනවා. එහෙනම් ඉතින් හැමෝටම bye bye.